බුදුරජාණන් වහන්සේ නමකගේ කපුපුළුම් පටල 500යි අලුත් සිවුරු 500කින් යොතල රන් දෙනක තැන්පත් කළ සඳුන් චිතකයක් තුළ තමයි මේ ශ්‍රී දේහය ආදාහනය කරන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර සුවඳ පැන්වලින් දෝණය කරලා ඉස්සල්ලාම අලුත් සිවුරකින් එතුවා. ඊට උඩින් කපුපුළුම් පටලයක් එතු. ආයමත් සිවුරක් කොතනවා, ආයමත් කපුපුළුම් පටලයක් කොතන. ආයමත් උඩින් සිවුරක් එතුවා කපුපුළුම් පටලයක්. ඔය විදිහට සිවුරු 500කිනුත් කපුපොළුම් පටල 500කිනුත් ශ්‍රී දේහය ඔතල රන් දෙනක තැන්පත් කර. රන් දෙන කියන්නේ රත්තරන් වලින් සකස් කරපු භාජනයක්. සාමාන්‍යයෙන් අපි දකින්නේ මිනි පෙට්ටියක් වගේ. එතකොට මේ පෙට්ටිය රත්තරන්ින් සකස් වෙච්ච රන් දෙනක් හැටියටයි හඳුන්වන්නේ. ලී පෙට්ටියක් නෙමෙයි. එතකොට මේ රන් දෙනේ තැන්පත් කළ ශ්‍රී දේහය මේ රන් දෙන පෙරහැරින් නගරේ වඩම්මගෙන ඇවිල්ලා සඳුන් දරවලින් සකස් කරපු චිතකයකට නංවල. මේ චිතකයට නංවල ශ්‍රී දේහය ආදාහනය කිරීම පිරිස මල්ල රජදරුව 4 දෙනෙක් මුලින්ම ජටාවල් බැඳලා සුවඳ පැන්වලින් දෝවනය වෙලා ගිනි මැල 4ක් අරගෙන දකුණු ඇලෙන් චිතකය වටා ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දල්වන්න ගිනි තියෙනවා. අර ගිනි මැල 4 චිතකයට තියෙනවා සමගම නිවිලා යනවා. ඊළඟට මල්ල රජදරුව සාකච්ඡා කරලා 8 දෙනෙක් යොදා ගන්නවා. මල්ල රජදරුව 8 දෙනෙක් පෙර පරිදිම ජටාවල් බැඳලා ගිනි මැල 8ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කළ චිතකයට ගිනි දල්වන්න හදනකොටම අර ගිනි ජාලාව ගිනි දැල් එහෙම්මම නිවිලා යනවා. ඊළඟට මල්ල රජදරුව සාකච්ඡා කරලා කල්පනා කරනවා අපි 16 දෙනෙක් යොදාගෙන උත්සාහ කරනවා. ඒක තවත් ගෞරවාන්විතයි. බුදු කෙනෙක් වෙනුවෙන් අපි මෙහෙම කරමු කියලා මල්ල රජදරුව 16 දෙනෙක් චිතකයට ගිනි දල්වන්න උත්සාහ කරා. ගිනි දල්වන්න හදනකොට ඒ සැනින් චිතකේ ගිනි දැල් නිවිලා යනවා. අවසානයේ මල්ල රජදරුවන්ට තේරුණා මොකක් හෝ අඩුවක් ඇති. කාගෙන්ද මේක විමසන්න? පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරයි අගසව් දෙනම පිරිනිවන් පෑවා. ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙකුටම පෙර අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පානවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙර සාරිපුත්ත මොග්ගල්ලාන කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවා. ඊළඟට මේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ. ඒ අතර ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. තතිය ශ්‍රාවකයන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම ළඟට බුද්ධ ශාසනය හිටපු ඊළඟ කෙනෙක්. හැබැයි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මිනිස්සු ඉන්න නගර